ජීවත් වීම විටක අතිශයින්ම වෙහෙසකර වේ. කරන කියන දේවල් අසාර්ථක වන අවස්ථා තියෙනවා. බලාපොරොත්තු වන දේවල් ඉටු නොවන අවස්ථා තියෙනවා. නිවැරදි මාර්ගයේ තීරණය කරගන්න නොහැකි වෙන අවස්ථා තියෙනවා. සතුරු පාර්ශවයන්ගේ අනවින කොඩවින හදිහූනියන් ආදී විනාශකාරී දේවල් වලට මුහුණ දෙන්න වෙන අවස්ථා තියෙනවා. කුමන්ත්‍රණ උපක්‍රම උගුල්ලට වීසා වෙනත් බොහෝ දේවල් නිසා ජීවත් වීම බව අතිශයින් පීඩාකාරී වෙන අවස්ථා නැතුවම නෙමෙයි. අතිශයින්ම විශ්වාසවන්ත මිතුරන් සිටීම මේ වෙහෙසකර බව නැති කරගන්න උපකාරී වෙනවා. ඒ මිතුරන් අතර මිනිසුන් අතර මෙම දෙවියන්ද ඉන්නවා. දේවරු ප්‍රධාන වශයෙන් දිව්‍ය ලෝක 6කට වෙන් කරන පුළුවන්. ඒ චාතුරු මහා රාජිකය තාවතින්සේ යාමයේ තුසිතේ නිම්මාන රතිසා පරිනිබ්බිත වසවර්තියයි. මේ තැන්වල ජීවත් වන දේවරු අතරි බොහෝ දෙනා මිනිසුන් සමග සම්බන්ධතා පවත්වනවා. මේ දේවරුන්ගේ වැඩි වශයෙන් මිනිසුන් එක්ක මිශ්‍ර වන්නේ චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයේ දේවරු. මිනිසුන්ට කෙලින්ම දෙවියන් සමග සම්බන්ධ විය හැකි ක්‍රම රාශියක් තිබෙනවා. එයින් කීපයක් පහත සඳහන් කරනවා. බුද්ධ පූජා, බුද්ධ වන්දනා සහ චෛත්‍ය පූජා ආදී සමග දේවරු සමග සම්බන්ධ කර ගැනීම. සෑම දිනකම උදෑසන අරුණෝදයේදී සවස ඉරබැස යන විට බුද්ධ වන්දනාව කළ යුතුය. ඒ බුද්ධ වන්දනාවට තුන් සූත්‍රය සහ සෙත් පිරිත් ඇතුළත් වෙනවා නම් ඉතාමත් හොඳයි. සාමින් වහන්සේලා ධර්මදේශනා, පිරිත් දේශනා ආදීට පෙර දේවතා ආරාධනය කරන්නක් මේ. නිවෙස්වල බුදුන් වැදීමට පෙර දෙවියන්ට සම්බුද්ධ වන්දනාව සමග සම්බන්ධ වන්නට දේවතා ආරාධනා කළ යුතුය. බෝධි පූජා, බුද්ධ වන්දනා සහ චෛත්‍ය පූජාදිය කරන විට එසේ දේවතා ආරාධනය කළ යුතුය. සිල්වත් ගුණවත් සුවදුන් අල්ලා නිර්මාංශ වේ කටයුතු කරනවා නම් දේවරු බොහෝම කැමති. සමන්තා චක්ක වාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මම් මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදා පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්තස්සවන කාලෝ අයම් බදත්තා පරිත්ත ධම්ම සවන කාලෝ අයම් බදන්තා ලෙස හෝ සග්ගේ කාමේච රූපේ ගේ සිකර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහ වතුම්මි කෙත්තේ බුම්මා වායත්තු දේවා ජලතල විසමේ යක්කා ගන්ධබ්බ නාගා තිට්ටන්තං සම්තිකේදං මුනිවර වචනං සාදෝමී සුනන්තු ලෙස දේවතා ආරාධනය කරන්න. ඉන්පසු පින්කම අවසානයේදී දෙවියන්ට හා ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඥාති හිතවත්කම් ඇති දේවරු සම්බන්ධ කරගන්න. සමහරුන්ගේ මව්පිය දූදරු සහ සමහර ඥාති හිත මිතුරන් මිය ගියේ පසුව කර්මානුරූපව දෙවියන් අතර හෝ දෙවියන්ට සමීප විය හැකි දෙවියන් යටතේ සිටින යක්ෂයන් වැනි අමනුෂ්‍යයන් අතර උපත ලබනවා. සමහරු කර්මානුරූප වෙනත් යම්කිසි සම්බන්ධ විය නොහැකි තැන්වල උපත ලබනවා. එවිට ඔවුන් කලින් ජීවිතේ ඥාතීන් සොයාගෙන එනවා. සම්බන්ධ වන්නට කටයුතු කරනවා. තමන්ට අවශ්‍ය නම් ඔවුන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. සමහර විට තමන් උදව් කළ කෙනෙක් දෙව්ලොව උපත ලබා පසුව තමන්ට උදව් කිරීමට පැමිණෙන්න පුළුවන්. ලාජා දෙව්දුව එවැනි කෙනෙක්. මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර පිප්පලී ගුහාවේ. වැඩ සිටි කාලයේ දුප්පත් තරුණියකට අනුකම්පාවෙන් ඇය වෙත වැඩම කර ඇය දුන් පොඩි දාණය පිළිගත්තා. එදිනම නාගයෙකු දෂ්ට කිරීමේ ඇය මිය ගිය අතර කරපු පින්කම නිසා තවතිසා දිව්‍ය ලෝක උපත ලැබුවා. ඇය දෙව් සම්පත් ලැබූ හේතු දැක මහා කාශ්‍යප මහරහතන් වහන්සේද පැමිණ කුටි මිදුල ඇමද පැම් පිළියෙල කරමින් කටයුතු කළා. එසේ පින් කර ගැනීමට උදව් කිරීමට ඥාතින් හෝ හිත මිතුරන් හෝ අපෙන් උදව් ගත් අය පැමිණෙනවා. සමහරුන් ජන්මාන්තර වෛරක්කාරයන් වෙන්න පුළුවන්. එවැනි යක්ෂාදීන්ගෙන් බේරෙන්න දෙවියන්ගේ උදව් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ආරාධනා කර ගෙන්නා ගන්නා දේවරු දේවතාරාධනය කර දේවරු තමන්ගේ පින්කම සදා සම්බන්ධ කරගන්න පුළුවන්. දේවතාරාධනයේ ඊට සඳහන් කරාම දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති භූමිවල ජීවත් වීම. දේවරු නිතර පින්කම් කරගන්නට රුවන්වැලි චෛත්‍ය මහා රාජාණන් වහන්සේ දළදා හාමුදුරුවෝ වැඩවසන ස්ථානයේ 12 මස් ස්ථාන සහ අනෙකුත් නිතර පුද පූජා පැවැත්වෙන ආරාධනා කරන තැන්වලට පැමිණෙනවා. තවත් දේවරුන්ගේ ඇල්ම බැල්ම ඇති භූමි තියෙනවා. එවැනි භූමි ඇසුරු කරමින් ජීවත් වීම නිසා දේවරු සමීප වෙනවා. දේවරු කැමති සිල්වත් ගුණවත් නිර්මාංශ ජීවිත ගෙවීම. දේවරු අතර සමහර දේවරු මාංශ වලට පිය කරා. අති බහුතරයක් දේවරු මස් මාංශ අප්‍රිය කරනවා. පිළිකුණු වලට කැමති නැහැ. මස් මාංශ අනුභවයේ මගඵල ලැබීමට බාධාවක් නොවේ. මස් මාංශ අනුභව කර ඒවා තාමත් කුසේ තිබීමේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කර මගඵල ලැබුව අය බොහෝ ඉන්නවා. නමුත් දේවරු බොහෝ විට සුබදවර කොට කැමැති නිසා පිළී ಜಾති අකමැති වේ. එසේ වුවත් සම්බුද්ධ පූජාදී සදා කර්මඵල විශ්වාසයේ මනාපදාන පූජා කිරීමේ බාහිර උපකාර නැතිම උසස් කර්ම විපාක ලැබෙනවා. දේවරුන් සම්බන්ධ කර ගැනීමේදී එම දිනවල නිර්මාංශ වී පේවි කටයුතු කිරීමේ උසස් සමීප හිතවක්කම් ලැබෙනවා. දේවරුන්ට ප්‍රිය වෙනවා.
උපචාර සමාධියට හසු වන දේවරු භාවනා කිරීමේදී පරිකර්ම නිමිති උද්ග්‍රහ නිමිති ප්‍රතිභාග නිමිති පසු කර උපචාර සමාධි උපදවා ගත්තිට දාන්නේ පංච අභිඥා වලට පෙර සමහොන්ට පෙර භාවනා කුසල විපාකය මේ කරමින් සින්න භාවනාවේ ditta ධම්ම වේදිනේ කුසලයේ රුකුල නිසා මතුවී නුවණස දියුණු වෙන විට දේවරු සහ යයන් අමනුෂ්‍ය කොට්ටාස අදින් හමුවේ දේවරුන්ගේ සමදතා ඇති වේ. නමුත් ඔවුන් සමග ඊටම හොඳ පැහැදිලි සම්බන්ධයක් පවත්වන්න පුළුවන්කම ලැබෙන්නේ පංච අභිඥා උපදවා ගැනීමෙන් පසුවයි. පංච අභිඥා උපදවාගෙන දේවරුන් සමග කිරීම කතාබස් කිරීම පරිකර්ම නිමිත්තෙන් පසුව ධානය උපදවා ගත යුතුය. ප්‍රථම දානේ, ද්විතීය දානේ, තෘතීය දානේ, චතුර්ථ දානේ උපදවාගත් පසුව අරමුණ වෙනස් කර ආකාසඤ්ඤායතනෙ උපදවාගත් යුතුය. ඉන්පසු විඥානඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනෙ සහ නේව සංඥා නා සංඥායතනෙ උපදවාගත් යුතුය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත යන කසින අටෙන්ම මේ අෂ්ටඵල සමාපatti වල සමාදින්න හැකි වූ පසුව පංච අභිඥා උපදවා ගත යුතුය. හැමෝටම මේ නොහැකිවත් මේ කිරීම අපහසු නැත. ඒ ඍදිවිද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විඥාන ඥානය, පුබ්බේ නිවානුස්සති ඥානය, චතුප්පපාත ඥානයයි. මෙහිදී මිනිසුන් සමග සිටිනවක් මේ දෙවියන් සමග ඇසුරු කරමින් ජීවත් වෙන්න පුළුවන්. කලින් දේවරු සමග එකට ඉපදී හිටිය සමහරු දැන් මිනිස් ලෝ උපත ලැබූ පසු පැණි හිතවක් ගන්න නැවත අලුත් වෙන්න පුළුවන්. වර්තමානයේ සමහරුන්ට මේවා අත්දකින්න පුළුවන්. දේවුන් සමග අමනාප වෙන්නට එපා. දෙවියන්ගේ උදව් ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. මගපල්ලාභී දේවරුත් ඉන්නා. අභිඥාලාභීන්ට ඔවුන් සමග ධර්ම සාකච්ඡා කර ධර්ම ඥානෙ පාව වැඩි දියුණු කරගන්න පුළුවන්. ලෞකික ලෝකෝත්තර සම්පත් දෙකම ලබන්න දෙවියන්ගේ සහයෝගය ලබාගෙන නුවණැත්තෝ කටයුතු කරගත යුතුයි. ජීවත් වීම විතක අතිශයින්ම වෙහෙස